සුබ දවසක් ඔයාට ක්‍රීම් කැකර් බිස්කට් වලින් ටී ටයිම් එකට හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මේක ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනටම හදාගන්න පුළුවන්. තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මං හදාගන්නේ බිස්කට් අතරට දාන ෆිලින් එක. ඉතින් තාච්චයක් හරි ඇතලියක් හරි ලිපේ තියලා මුලින්ම තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට හීනියට ලියාගත්ත සුදු ලුණු එකතු කරනවා. සුදු ලුණු ටිකක් තෙලෙන් මැලවිගෙන එනකොට හීනියට ලියාගත්ත බීලුණු ගෙඩියක් එකතු කරනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක් තමයි මං අරගත්තේ මෙතනදී. බීලුණු ටිකක් මැලවිගෙන එනකොට හීනියට කපාගත්ත කරපිංචා එකතු කරනවා. කරපිංචා නම් පුළුවන් තරම් හීනියට කපලම එකතු කරන්න. ඊළඟට පොඩියට කපාගත්ත කොච්චි කරල් 3ක් එකතු කරනවා. ඔයාලා කැමති නම් කොච්චි එකතු කරගන්න. එහෙම නැත්නම් කොච්චි එකතු කරගන්නේ නැතුව වුණත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. දැන් මම තම්බල පොඩි කරගත්ත අල ගෙඩි දෙකක් එකතු කරනවා. කෑලි නැති වෙන්නම පොඩි කරලා අල ටික එකතු කරන්න ඔයාලා. මේ වෙලාවේදී මම කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට හොඳට පොඩි කරගත්ත සැමන් ටික මම මේකට එකතු කරනවා. සැමන් වලට ඔයා අකමැති නම් අල වලින් විතරක් වුණත් ඔයාලට මේ ෆිලින් එක හදාගන්න පුළුවන්. දැන් මම ලුණු කුඩු, ගම්මිරිස්, ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්නවා. මේ දේවල් ඔයාට රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් ලිප ඔෆ් කරගන්නවා. මෙන්න මේ වගේ කෑලි නැති මිශ්‍රණයක් තමයි ඔයාලා හදාගන්න ඕනි. ඊළඟට අපිට ඕනි වෙනවා ක්‍රීම් කැකර් බිස්කට්. මං පොඩි බිස්කට් එක තමයි පාවිච්චි කරේ. දැන් එක බිස්කට් එකක් අරගෙන අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට තියලා බිස්කට් එක පුරාම අතුර ගන්න ඕනි. ඔයාලට මේ ස්නැක් එක තේ බොන වෙලාවට හදා ගන්නවට අමතරව ස්වයං රැකියාවක් විදිහට උනත් පටන් ගන්න පුළුවන්. මොකද මේක හදාගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ නෑ. ඒ වගේම ඕන කෙනෙක්ට මේක හදාගන්න පුළුවන්. ඔන්න අපි මිශ්‍රණය අතුරගෙන ඉවරයි. ඊළඟට තව බිස්කට් එකක් අරගෙන මේ විදිහට උඩින් තියාගන්නවා. අතින් පොඩ්ඩක් තද කරලා බිස්කට් දෙක එකට හොඳට අලව ගන්න ඕනි. ඊළඟට අපි හැන්දක් අරගෙන වටේ හොඳට නීට් කරගන්න ඕනි. මේකට හැන්දක්ම ඕන නැහැ. අතින් උනත් කරගන්න පුළුවන්. ඊළඟට හිස්තැන් තියෙනවා නම් මේ විදිහට අපි ඒවත් ෆිල් කරගන්නවා. හිස්තැන් ෆිල් කරගන්න ඉතින් ඔයාලා අතින් ඒක කරගන්න. ඒක ඔයාලට ගොඩක් පහසුයි. හැන්දෙන් ටිකක් අපහසුයි. අවසානයේදී මෙන්න මේ වගේ නීට් එකට ඔයාලා හදාගන්න ඕනි. දැන් අපි ඔක්කොම බිස්කට් ටික ඒ විදිහට හදාගමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe නොකර යන්න එපා. මේ වගේ රස රෙසිපි ඉදිරියටත් මම අරගෙන එනවා. ඒ නිසා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක බලලා ඔයාලගේ යෝජනා චෝදනා වගේම අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. ඔන්න මේ වෙලාවේදී බිස්කට් ඔක්කොම ෆිල් කරගෙන ඉවරයි. මේ ඔයාලට පේනවා ලස්සන්ට නීට් එකට ඔක්කොම බිස්කට් ටික හදාගෙන තියෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා කඩාගත්ත බිත්තර දෙකක්. බිත්තර දෙක මේ විදියට හොඳට විස්ක් කරගන්න ඕනි. සුදු මද කහ මද හොඳට මිශ්‍ර වෙනකන්. මෙන්න මේ වගේ. ඊළඟට අපිට ඕනි වෙනවා බිස්කට් කුඩු, එහෙම නැත්නම් පාන් කුඩු. කඩේ කිරලා ගන්න වගේම පැකට් ගන්නක් තියෙනවා.
ඊළඟට බිස්කට් එක බිත්තර මිශ්‍රණය හොඳට දවටලා බිස්කට් කුඩු එකේ දවට ගන්න ඕනි. මේ විදිහට හැන්දක් හෝ ගැරුප්පක් පාවිච්චි කරත් ඔයාලගේ අතේ ගා ගන්න නැතිව ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. බිස්කට් කුඩු එකත් මුලින්ම මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා දවට ගන්න බලන්න. නැත්තම් අතේ බිත්තර සාරු ගෑවිලා බිස්කට් කුඩු ඇලෙන්න ගනී. මේ විදිහට හැම පැත්තකම බිස්කට් කුඩු ගෑවෙන විදිහට දවට ගන්න ඕනි. ඊළඟට අපි ඔක්කොම බිස්කට් ටික මේ විදිහට හදාගමු. ඔන්න දැන් හරි. ඔක්කොම බිස්කට් ටික හදාගත්තා. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා බිස්කට් ටික හොඳට බැද ගන්න තමයි තියෙන්නේ රන්වන් පාට වෙනකන්. ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් රස රෙසිපියකින් හමු වෙමු.